ළමයි. එතකොට අපි මේ 2026 විභාගයේ අරමුණු කරගෙන Python සීරීස් එක මේ විදිහට ආරම්භ කරනවා. ලයිව් ක්ලාස් එකක් විදිහට තමයි පටන් ගන්න හිතාන් හිටියේ. පොඩි සිග්නල් ප්‍රශ්නයක් ආපු නිසා තමයි අපිට මේක අද රෙකෝඩින් එකක් විදිහට දෙන්න උනේ. හරි. ඉදිරියේදී මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳලා අපි ලයිව් ක්ලාස් එකක් විදිහට මේක පටන් ගමු. හරි. මේ ඇවිල්ලා Python වල බේසික්ස් දේවල්, මූලික දේවල් තමයි තියෙන්නේ දැන්. අපි මේ මූලික දේවල් ටික කතා කරගෙන යමු. ඉතාමත් වේගෙන් තමයි යන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ ලොකු වෙලාවක් නෑ අපිට මොකද මාස 4ක් වගේ කාලයක් තියෙන්නේ. එතකොට දවස් 120ක් මේ වෙද්දි තියෙන්නේ. එතකොට ওই දවස් 120 ඔයාලා විෂයන් තුනකට බෙදාගෙන නේ මුළු විෂය නිර්දේශයම ගොඩ දා ගන්න ඕනේ. එතකොට හැම ළමයෙක්ම මේ වෙද්දි මාස 4යි කියලා කියන්නේ වැඩ කරන්න පටන් අරන් ඉතාමත් උනන්දුවෙන් ඉන්නේ. හරි. ඔයාලට මේ මුලින්ම Python පාඩම කරද්දී මම කියන්නම් මේකෙදි Python කෝඩ් ටික සරලවම හඳුන්වලා දෙනවා. Python වල තියෙන තියරි ටික සරලව මම කියලා දෙනවා. ඊට පස්සේ past papers ප්‍රශ්න ටික අපි මේකෙදි සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේ past papers ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යද්දී ඔයාලා ගාව past papers පොතක් තියෙන්න ඕනේ. මේ past papers පොතේ මම වීඩියෝ එකේදී එහෙමත් නැත්නම් පන්තියේදී සාකච්ඡා කරන්න කලින් ඔයාලා ඒක කරලා ඉන්න ඕනේ. හරි. මොකද මේකේදී මහන්සි වෙන්න ඕනේ මටත් වඩා ඔයාලා. හරි. ෆස්ට් ෂයි එකේදී වෙච්ච අඩුපාඩු සෙකන්ඩ් ෂයි එක කරන ළමයෙක් නම් මේ ෂයි එකේදී වෙන්න දෙන්න එපා මුලින්ම කියන්නේ ඒක. හරි ෆස්ට් ෂයි එක කරපු විදිහටම සෙකන්ඩ් ෂයි එක කරන්නත් එපා. ෂයි දෙකක් කරා විතරයි වෙන්නේ කාලේ ගියා විතරයි වෙන්නේ. ඔයාලගේ රිසල්ට් එකේදී කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ළමයි. හරි. ඒක මුලින්ම ඔළුවේ දාගන්න. එතකොට දැන් මේ වෙද්දි මේ වගේ මාස 4 ප්‍රෝග්‍රෑම් එකකට ෆස්ට් ෂයි ළමයෙක් විදිහට ඔය ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම දන්නවා ඔයාගේ තියරි ගැටලුවක් අනිවාර්යයෙන්ම තියෙන නිසා තමයි මේ විදිහට මාස 4 ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. එහෙම නැත්නම් ඔයාලට කිසිම ගැටලුවක් නැත්නම් ඔයාලා මේ වගේ දෙයකට එන්නේ නැහැ. එතකොට ඔයාලත් ෆස්ට් ෂයි ඒ කාලේ කරපු දේවල් වල මොනවාම හරි ගැටලු තියෙනවා. හරිද? ඔයාලා තාම විභාගෙ ලියලා නැති වුණාට. දැන් ඔයාලා විභාගෙට ඉඳ ගන්න තියෙන බයක් තියෙන නිසා තමයි මේ වගේ දේවල් වලට එන්නේ. ඒ නිසා වැඩ කරන්න උපරිමයෙන්ම මේ මාස 4 හොඳටම ඇති. හොඳ රිසල්ට් එකක් ගන්න ඕනම කෙනෙක්ට. හරි. එතකොට ඒක ඒද බීද කියලා මට කියන්න බෑ. ඒක ඔයාලගේ වාසනාව, ඒ වගේම ඔයාලා මහන්සි වෙන මහන්සියීම සහ ඔයාලගේ දක්ෂතාවය මත තමයි රඳා පවතින්නේ. හරි. හොඳට වැඩ කරනවා. හොඳට වැඩ හොඳ ප්‍රතිඵලයකින් නතර වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන දේ. හරි. එහෙනම් අපි පටන් ගමු පාඩම. Python පාඩමෙන් තමයි පටන් ගන්නවා කියලා කිව්වේ. Python පාඩමේදී අපි සාමාන්‍ය ක්ලාස් එක කරන විදිහට නෙමෙයි Python පාඩම මෙතනදී කතා වෙන්නේ. මගෙන් කලින් ඉගෙන ගත්ත ළමයි ඉන්නවා නම් ඒක දන්නවා. හරි. එතකොට ටිකක් මේක ස්පීඩ් කරපු සහ ෂෝට් නෝට් එකක් හදාගන්න ගමන් කරන එකක් තමයි මේක. එතකොට අපි මුලින්ම Python වලට යන්න කලින් අපි දන්නවා ඇයි මේ විදිහට Python එහෙමත් නැත්නම් පරිගණක භාෂාවක් ඕනේ වෙන්නේ ඇයි කියන එක පොඩි ගැටලුවක් එනවා. ඇයි මේ විදිහට මිනිස්සු පරිගණක භාෂාවක් මගින් පරිගණක වලට එක එක දේවල් ලබා දෙන්නේ. අන්න ඒක ගැටලුව. හරි. අන්න ඒ වෙලාවට තමයි ඔයාලට දැනගන්න ඕනේ ඇයි මේ විදිහට පරිගණක භාෂා මිනිස්සු භාවිතා කරන්නේ ඇයි කියලා. අපි දන්නවා පරිගණක භාෂාව කියලා කියන්නේ පරිගණකයට මොනවාම හරි වැඩසටහන් ටිකක් ලබා දෙන්න භාවිතා කරන භාෂාවක්. එතකොට මේ විදිහට මේ අපිට ගැටලුවක් තිබුණා තමයි පරිගණකයේ ආශ්‍රයෙන් අපි වැඩසටහන් නිර්මාණය කරන එක. මුලින්ම කම්පියුටරේ අපි ඉගෙනගෙන තියෙනවා අර මේ කම්පියුටරේ හදන්න මූලිකම සංකල්පය කියන්නේ පළවෙනිම පරිගණකයේ විදිහට අපි කතා කරලා තියෙන ඇබකසනේ. මම කලින් කියලා තියෙනවා මොකද මේ ඇබකසේ කියන එක හදලා තියෙන්නේ මේ මිනිස්සු චීන ජාතිකයෝ එයාලගේ බැටළුවෝ ගණන් කරන්න. හරි. එයාලට ගැටලුවක් ආවා. බැටළුවෝ උදේට අරන් යනවා කෑමට හවස එනකොට බැටළුවෝ ඒ බැටළුවෝ සංඛ්‍යාවම ආවද කියන එක එයාලට ගැටලුවක්. අන්න ඒ වෙලාවේදී ඒක හරියටම ගණනය කරගන්න අවශ්‍ය වෙලාවට එයාලා විසඳුමක් විදිහට එයාලා අභිගසය තෝරගත්තා. හරි. මේ අභිගසය තෝරගෙන ওই විදිහට දැන් පරිගණකයේ වර්ධනය වෙලා ඇවිල්ලා පළවෙනි ක්‍රම ලේඛිකාව විදිහට ඔයාලා ඇඩාගොස්ටා ලව්ලේස් කියන මහත්මිය ගැනම කතා කරලා තියෙනවා. හරි. එතනින් පස්සේ දැන් ඔය ඇඩාගොස්ටා ලව්ලේස් කියන එක්කෙනා පරිගණකයේ පළවෙනි ක්‍රම ලේඛිකාව. ඒ කියන්නේ පරිගණකයේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ මෙයා. එතකොට පරිගණකයේ ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකක් භාවිත කරලා තියෙන්නේත් මුලින්ම මෙයා. ඔය භාවිතා කරපු ඒ ඇඩාගොස්ටා එදා පටන් ගත්ත දේ තමා අද මේ එන්න වර්ධනය වෙලා විවිධ පරිගණක භාෂාව කතා කරන්න පටන් අරන් තියෙන්නේ. අපිට මේ විෂය නිර්දේශය කතා කරන්න තියෙන්නේ Python භාෂාවනේ. Python භාෂාව ගැන කතා කරන්න කලින් අපි දන්නවා අපි මේ Python භාෂාව භාවිතා කරලා
මොනවා හරි උපදේශක් පරිගණකයට දුන්නට පරිගණකයට මේක මුලින්ම තේරෙන්නේ නැහැ කියලා. මොකද පරිගණකයට තේරෙන්නේ දිවිමය අගයන් පමණයි. එහෙනම් දිවිමය අගයන් පමණයි කියලා කියන්නේ 1 සහ බිංදුව පමණයි තේරෙන්නේ. හරි. එතකොට මේ විදිහට 1 සහ බිංදුව පමණක් නම් පරිගණකයට තේරෙන්නේ කොහොමද අපි මේ පරිවර්තනයන් කරන්නේ? මොනවද මේ පරිගණකයේ භාෂා පරිවර්තකයන් විදියට තියෙන්නේ කියන එක පොඩ්ඩක් කලින් කතා කරලා ඉමු. හරි. එතකොට භාෂා පරිවර්තක කියලා කතා කරන්න ආවහම අපිට තමයි භාෂා පරිවර්තක දෙකක් කතා කරන්න පුළුවන්. අර්ථ වින්‍යාසකයයි සම්පාදකයයි. එතකොට මේකේ අර්ථ වින්‍යාසකයා කියලා කියන්නේ ඉන්ටර්ප්‍රිටර් කියලා කියනවා අපි. සම්පාදකයාට කම්පයිලර් කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ අර්ථ වින්‍යාසකයි සම්පාදකයන්ගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක ඔයාලගෙන් තියරි ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට අහනවා මේක. ඒ නිසා අපි ඔයාලට සිංහල කතා කරමු. හරි. අපි යමු මුලින්ම අර්ථ වින්‍යාසකයා ගාවට. ළමයි අර්ථ වින්‍යාසකයා කියලා කියන්නේ අපි ලියන කෝඩ් එක. ඒ කියන්නේ පරිගණක භාෂාවක් භාවිතා කරලා ලියන කෝඩ් එකට අපි කියනවා විෂය කේතය කියලා. මොකද්ද කියන්නේ? විෂය කේතය කියලා. එතකොට පරිගණක භාෂාව වැරදුනා. පරිගණක භාෂාවක් භාවිත කරලා ලියන කෝඩ් එකට අපි කියනවා ප්‍රභව ක්‍රම ලේඛනය නැත්නම් ප්‍රභව කේතය කියලා. ප්‍රභව කේතය. ප්‍රභව කේතය කියලා කියන්නේ source code. ඊට පස්සේ මෙන්න මේ ප්‍රභව කේතය ඉන්ටර්ප්‍රිටර් එක එහෙම නැත්නම් අර්ථ වින්‍යාසකයා මගින් අ, වස්තු කේතයක් බවට පත් කරනවා. වස්තු කේතයක් බවට පත් කරනවා. අපි වස්තු කේතයට කියනවා ඔබ්ජෙක්ට් කෝඩ් කියලා. ඔබ්ජෙක්ට් කෝඩ් කියලා. හරි. එහෙනම් කතා කරන්නේ මොකද්ද මේ ප්‍රභව කේතය සහ වස්තු කේතය කියලා කියන්නේ මොකද්ද කියලා? ප්‍රභව කේතය කියලා කියන්නේ ළමයි පරිගණකයේ පරිගණක භාෂාවක් භාවිත කරනවා. පරිගණක භාෂාවක් භාවිත කරලා. පරිගණක භාෂාවක් භාවිත කරලා තමයි මේ කේතය ලියන්නේ. එතකොට අපි ඉගෙන ගන්න Python වේවා Java වේවා හරි මොනවාම හරි පරිගණක භාෂාවක් භාවිතා කරලා ලියන කේතයක් නම් අපි ඒ කේතයට කියනවා ප්‍රභව කේතය කියලා. හරි ප්‍රභව කේතය කියලා. ඊට පස්සේ ප්‍රභව කේතය අර්ථ වින්‍යාසකයා මගින් වස්තු කේතය බවට පත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් වස්තු කේතය කියලා කියන්නේ පරිගණකයට තේරෙන කේතයක්. ඒ කියන්නේ එක බිංදුව දිවිමය අගයන් වලින් තමා වස්තු කේතය තියෙන්නේ. එක බිංදුවකින් දිවිමය අගයන් වලින්. හරි. එතකොට මෙන්න මේ විදිහට අර්ථ වින්‍යාසකයා මගින් ප්‍රභව කේතය වස්තු කේතය බවට පරිවර්තනය කරද්දී යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි කියනවා මේ අර්ථ වින්‍යාසකයා මගින් ප්‍රභව කේතයක් වස්තු කේතයක් බවට පරිවර්තනය වීමේදී පේලියෙන් පේලියට තමා පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ කියලා. පේලියෙන් පේලියට. ඒ කියන්නේ අපි කියනවා ලයින් බයි ලයින්. ලයින් බයි ලයින් තමා පරිවර්තනය වෙන්නේ. ඒ කියන්නේ ළමයි අපි හිතමු ප්‍රභව කේතයේ තියෙනවා ලයින් 10ක කේතයක්. හරි. ලයින් 10ක කේතයක්. මේ විදිහට ලයින් 10ක්. මේ ලයින් 10 අපි හිතමු කිසිම වැරද්දක් නැහැ කියලා. හරි. no error. එකම error එකක්වත් නැහැ මේ කේතේ. එහෙමනම් මෙන්න මේ පළවෙනි ලයින් එක රන් වුණා. ඒ කියන්නේ වස්තු කේතේ බවට පරිවර්තනය වුණා. දෙවෙනි ලයින් එක වස්තු කේතේ බවට පරිවර්තනය වුණා. තුන්වෙනි එක පරිවර්තනය වුණා. ඔය විදිහට කේතයේ තියෙන ලයින් 10ම පිළිවෙලට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මම මේ වරදක් තිබ්බේ නැත්තම් error එකක් තිබ්බේ නැත්තම් හැබැයි error එකක් තිබ්බොත් කතාව වෙනස් වෙනවා. හරි. ළමයි error එකක් තිබ්බොත් මේකෙදී අපි හිතමු මෙන්න මේ පස්වෙනි ලයින් එකේ error එකක් තියෙනවා කියලා. ළමයි මේ පස්වෙනි ලයින් එකේ error එකක් තියෙනවා නම් මෙයාලා පේලියෙන් පේලියට පරිවර්තනය වෙලා එද්දී පළවෙනි පේලි 4 පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. කිසිම අවුලක් නැහැ. හැබැයි 30 වෙනි පේලියට ආවම අර්ථ වින්‍යාසකෙන් අඳුර ගන්නවා. මෙතන තියෙන කේතේ වැරැද්දක් තියෙනවා කියලා. එහෙනම් මෙයා කියනවා මෙතනින් එහාට මට පරිවර්තනය කිරීම කරන්න බෑ.
මම පරිවර්තන කිරීම නතර කරනවා කියලා. එතකොට ලයින් 4 රන් ඒ කියන්නේ පරිවර්තනය වුණා. එහෙනම් එතනින් එහාට පරිවර්තනය නොවෙනවා නම් ඒ කියන්නේ අපි විෂයකේතේ එහෙමත් නැත්නම් ප්‍රභෝකේතේ ලියන මිනිස්සයා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑමර් කියලා හිතමු. ප්‍රෝග්‍රෑමරයට අඳුරගන්න පුළුවන් පස්වෙනි කේතේ පස්වෙනි ලයින් එකේ වැරැද්දක් තියෙනවා. ඒ නිසායි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැත්තේ. මම මේ වැරද්ද ෆික්ස් කරන්න ඕනේ. අපි කියනවා සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක කේතයක තියෙන වැරැද්දකට බග් එකක් කියලා. එතකොට මේ බග් එක ෆික්ස් කරන්න ඕනේ. ෆික්ස් කරලා ඒ බග් එක ෆික්ස් කරලා මොකද කරනවා කියලා කියනවා. හරි. ෆික්ස් කරනවාට ඒ කියන්නේ වැරද්ද ෆික්ස් කරනවාට අපි කියනවා බග් කියලා. බග් එක ෆික්ස් කරාට අපි කියනවා ඩිබග් කියලා. හරි. එතකොට පැහැදිලිවම පෑලියට සමානයි මේ අර්ථ වින්‍යාසකයාගේ පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ මේ විදිහට පේලියෙන් පේලියට පරිවර්තනය වෙද්දී යම්කිසි ලයින් එකක වැරද්දක් තිබ්බොත් ඒ වැරද්දෙන් පස්සේ මේක පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසාම තමයි මේකේ වාසියක් වෙනවා වැරදි තියෙන තැන් අඳුර ගන්න පුළුවන්. වැරදි තිබෙන තැන් අඳුර ගැනීමේ හැකියාවක් තියෙනවා. අඳුරගත හැකියි. ඇයි? එතනින් නතර වෙන නිසා. හරි. ඊට පස්සේ තමයි මෙයාලා මේ විදිහට ලයින් බයි ලයින් වාක්‍යයෙන් වාක්‍යයට රන් වෙන එකේ පොඩි අවාසියකුත් තියෙනවා. හරි. එකක් ඉවර වෙලා එකක් එනකොට මෙයාගේ අර පරිවර්තනය වීමේ වේගය ඉතාම අඩුයි. ඒ නිසා අපි කියනවා අර්ථ වින්‍යාසකයාගේ වේගය අඩුයි කියලා. එහෙනම් ඊළඟ කරුණ තමයි වේගය අඩුයි කියන්නේ. හරි. මොනවා ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ මෙන්න මේ ටික. අර්ථ වින්‍යාසකයෙක් කියලා කියන්නේ පේලියෙන් පේලියට රන් වෙන එකක්. ඊට පස්සේ යම්කිසි පේලියක වැරද්දක් නැත්තම් ප්‍රෝග්‍රෑම් එක කිසිම ගැටලුවක් නැතුව දාගෙන යනවා. හැබැයි වැරද්දක් තිබ්බොත් ඒ වැරද්ද තියෙන ලයින් එක දක්වා ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා ඊටු ටිකෙන් නතර වෙනවා. හරි එතකොට අපිට වැරදි අඳුනා ගැනීමේ හැකියාව පහසු වෙනවා. මොකද මේක වැරද්ද තියෙන තැනකින් නතර වෙන නිසා. හරි. හැබැයි ලයින් බයි ලයින් රන් වෙන නිසා මේකේ පොඩි අවාසියකුත් වෙනවා. මොකද්ද? කාලය යනවා වැඩි. ඒ කියන්නේ පරිවර්තනය වීම. ඒ කියන්නේ ප්‍රභවකේත වස්තුකේතේ බවට පරිවර්තනය වීමේ වේගය ඉතාමත් අඩුයි. හරි. ඔන්න අර්ථ වින්‍යාසකයා ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා ඔයාලට මෙන්න මේ කරුණු ටික හොඳට මතක තියෙන්න ඕනේ පේපර් එක ලියන්න යනකොට. හරි. එහෙනම් යමු ඊළඟට සම්පාදකයා ගැන කතා කරන්න. සම්පාදකයා ගාවට ආවම තමයි සම්පාදකයා කියලා කියන්නේ ප්‍රභවකේත ඉස්සෙල්ලා වගේම කම්පයිලර් භාවිත කරලා සම්පාදකයා භාවිත කරලා වස්තුකේතය බවට පරිවර්තනය කරනවා. අපි කියනවා වස්තුකේතයට ඔබ්ජෙක්ට් කෝඩ් කියලා. වස්තුකේතය. මෙයාට කියනවා අපි ප්‍රභවකේතය කියලා. එතකොට මේ ප්‍රභවකේතේ වස්තුකේතය බවට පරිවර්තනය වෙද්දී මෙයාගේ නම් පේලියෙන් පේලියටනේ පරිවර්තනය වෙන්නේ. මෙයාම ඒක සම්පාදකයා. සම්පාදකයා ළමයි ලයින් එකේ අපි හිතමු 10ක් තියනවා කියලා. ලයින් 10ක් තියෙනවා. ඔය ලයින් 10ම එකපාර තමා පරිවර්තනය කිරීම කරන්නේ. ඒ කියන්නේ මුළු වැඩසටහනම එකපාර තමා ක්‍රියාත්මක කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මෙයා කියන විදිහට පේලියෙන් පේලියට රන් වෙන්නේ නැහැ. මුළු වැඩසටහන එකපාර තමා පරිවර්තනය කරන්න පටන් ගන්නවා. හරි. ඊළඟට මෙයාගේ ලක්ෂණය තමා මුළු මුළු වැඩසටහනම එක්වර ක්‍රියාත්මක කරයි. එක්වර පරිවර්තනය කරයි. එක්වර පරිවර්තනය කරයි. හරි. එහෙනම් ප්‍රෝග්‍රෑම් එකේ කිසිම අවුලක් නැත්නම් කේතේ විෂයකේ ප්‍රභවකේතේ කිසිම අවුලක් නැත්නම් එක ගානක් වෙන්නේ. හැබැයි ළමයි මෙයාගේ අපි හිතමු ඉස්සලා වගේ පස්වෙනි ලයින් එකේ එරර් එකක් තියෙනවා. පස්වෙනි ලයින් එකේ එරර් එකක් තියෙනවා නම් මේ වැඩසටහනම ධාවනය වෙන්නේ නැහැ. වැඩසටහනම ධාවනය වෙන්නේ. හරි. එතකොට අර ඉස්සරහට යන ලයින් හතරක් රන් වෙලා තිබ්බේ. මෙයාගේ එහෙම වෙන්නේ නැහැ. මුළු වැඩසටහනම රන් වෙලා යනවා. වෙන එකක් කියලා විතරයි තියෙන්නේ. අපිට වැරද්ද තියෙන්නේ කොහෙද කියනවත් අඳුර ගන්න බෑ. එතකොට මේක වැරදි නිවැරදි කිරීමම
ටිකක් ප්‍රශ්නයක් වෙනවා. හරි එතකොට විරුද්ධ සමාගම් වෙනස. වැරද්ද සමා ගැනීම අපහසුයි. හරි. ඔන්න විශේෂ කරුණු දෙකක් කතා කරලා ඉවරයි සම්පාදකයා ගැන. එතකොට සම්පාදකයාගේ වැදගත්කම තමයි ළමයි මේකේ මුළු ප්‍රෝග්‍රෑම් එකම එකපාරම පරිවර්තනය වෙන්නේ. ඒ නිසා මෙයාගේ වේගය වැඩි කියලා අපි කියනවා. වේගය වැඩි කියලා කියනවා. හරි. ඔන්න ඔයාට එක දන්නවා අර්ථ වින්‍යාසකයා සම්පාදකයාගේ ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ දේවල්. හරි. මටත් එක්ක මතක් කරගෙන යමු. අර්ථ වින්‍යාසකයා කියලා කියන්නේ කවුද කියලා? සම්පාදකයා කියන්නේ කවුද කියලා? අපි දන්නවා අර්ථ වින්‍යාසකයා සම්පාදකයායි භාවිත කරන්නේ භාෂා පරිවර්තනය කරන්න. පරිගණක භාෂා. එතකොට අර්ථ වින්‍යාසකයා මගින් භාෂා පරිවර්තනය කරද්දී පේලියෙන් පේලියට තමා භාෂාව පරිවර්තනය කරන්නේ. එතකොට යම්කිසි පේලියක වැරැද්දක් තිබ්බොත් ඒ පේලිය ගාවින් පරිවර්තනය වීම නතර වෙනවා. ඒ පරිවර්තනය වීම නතර වෙලා ඊළඟ වැරැද්ද හදනකම් බලාගෙන ඉන්නවා. එතකොට වැරැද්ද හැදුවොත් තමයි ඊළඟ ලයින් එක රන් වෙන්න යන්නේ. හරි. එතකොට අපිට අර්ථ වින්‍යාසකයා මේ විදිහට වැඩ කරන නිසා අපිට වැරදි හඳුනා ගැනීමේ හැකියාව ලේසි වෙනවා. හරි. හැබැයි අපි මේ විදිහට ලයින් බයි ලයින් යද්දී මෙයාගේ වේගය ඉතාමත් අඩුයි. ලොකු කාලයක් ගත වෙනවා. ප්‍රභව ක්‍රම ලේඛනයක් විෂය ක්‍රම ලේඛනයක් බවට පරිවර්තනය වෙන්න. හරි. ඔන්න ඔය ටික දැන් ඔයාලගේ නෝට් එකේ ලියවිලා තියෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි කියලා. හරි. ඊට පස්සේ අර සම්පාදකයා කවුරුද අහන්න පස්සේ තමයි. අපි දන්නවා සම්පාදකයා කියලා කියන්නේ ප්‍රභවකේතේ වස්තුකේතේ බවට පරිවර්තනය කරද්දී මුළු ක්‍රම ලේඛනයම එහෙම නැත්නම් මුළු වැඩසටහනම එකවර පරිවර්තනය වීම සිද්ධ කරනවා. එතකොට මේ විදිහට එකවර පරිවර්තනය කිරීමේදී වැරද්දක් නැත්නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රභව ක්‍රම ලේඛනයේදී යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අන්න ඒ යම්කිසි ගැටලුව තියෙන තැනේදී නතර වීමක් එහෙම එකක් වෙන්නේ නැහැ. මුළු වැඩසටහනම ධාවනයේ වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මුළු වැඩසටහනම පරිවර්තනය වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ මේකෙන් මේ විදිහට අපිට වැරද්ද තියෙන තැන හඳුන්වන්නත් ටිකක් අමාරුයි. හැබැයි මෙයා මේ විදිහට වැරද්දක් නැතුව ධාවනය වුණා නම් පරිවර්තනය වුණා නම් අර්ථ වින්‍යාසයකට සාපේක්ෂව සම්පාදකයාගේ වේගය මොකද්ද වෙන්නේ? ඉතාමත් වැඩි. හරි. ඔන්න ඔය දෙක තමයි භාෂා පරිවර්තක දෙක ගැන කතා කරද්දී අපි අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ දේවල් ටික වෙන්නේ. හරි. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට අර්ථ වින්‍යාසකයන් ජීවිත පිළිලි භාෂා පරිවර්තනය කරන පරිගණක භාෂා ටිකක් තියෙනවා. එතකොට මේ විදිහට අර්ථ වින්‍යාසකයන් භාවිත කරලා අ භාෂා පරිවර්තනය කරන එකක් තමයි Python කියලා කියන්නේ. අපි දන්නවා අපි මේ වෙද්දිත් කතා කරන්න හදන්නේ ඊළඟට Python කියන භාෂාව අපි කියනවා line by line run වෙන්නේ. ඒ කියන්නේ පරිවර්තනය වීම වෙන්නේ පේලියෙන් පේලියට කියලා. හරි. ඊට පස්සේ කම්පයිලර් භාවිතා කරනවා. මෙන්න මේ Pascal, C, C Sharp, C++, Fortran මෙන්න මේ වගේ භාෂා පරිවර්තනයක් සිද්ධ වෙනවා. හරි. මෙන්න මේවා නිකන් භාෂාව මේ විදිහට පරිවර්තනය වෙනවා. එතකොට ළමයි ඔයාලා මෙන්න මේ ටික හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ මොනවද කියලා. හරි. ඒ වගේම මට කියන්න බැරි වුණා ප්‍රභෝකේතයයි වස්තුකේතයයි කියන්නේ මොකක්ද කියලා මගේ නෝට් එකට දාගන්න ඕනේ කොහොමද දාගන්න ඕනේ කියලා මම මතක් කරගෙන යන්න. ළමයි ප්‍රභෝකේතය කියලා කියන්නේ පරිගණක භාෂාවක් භාවිතා කරන ලියා ගන්නා ලද පරිගණක කේතය එහෙමත් නැත්නම් පරිගණක විසටහන. මේ පරිගණක වැඩසටහන යම්කිසි කියන්නේ භාෂා පරිවර්තනයක් කරහා පැමිණියාම පත්වෙන කවුරුවකටද වස්තුකේතය බවට. එතකොට පරිගණකයට තේරුම් ගත හැකි කේතයක් බවට පරිවර්තනය වුණාම ඒ කේතයට තමයි අපි කියන්නේ වස්තුකේතය කියලා. හරි. එහෙනම් ඔන්න භාෂා පරිවර්තක ගැන කතා කරා. ඔයාලට වීඩියෝ සෙට් වෙන්නේ නැති කියලා හිතනවා. මේක තේරෙලා තියෙනවා නම් තේරුණා නම් ඔයාලා කමෙන්ට් එකක් විදියට දාන්න. හරි. නොතේරෙන තැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා මගෙන් අහන්න. හරි. එහෙනම් යන් Python වලට. ඔන්න ආවම අපි ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන යම්කිසි
ටිකක් අමාරුයි කියලා ළමයි නිකන් හඳුන්වන Python භාෂාව. හරි. එතකොට තමයි මේ Python භාෂාවට ආවට පස්සේ මේ Python භාෂාවේදී අපිට ගැටලු නිරාකරණය කරගන්නනේ අපි මේවා භාවිත කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට හිතමු ගැටලුවක්. 10 එකතු කිරීම 5 අගේ කීයද කියලා. අපි දන්නවා 15 කියලා. ඕකත් ගැටලුව. මේ ගැටලුව Python භාවිතා කරලා කියන්නත් පුළුවන්. අපි කියනවා Python කියලා කියන්නේ එහෙම නැත්නම් පරිගණක ක්‍රමලේඛන පරිගණක භාෂා. හරි මේ පරිගණක භාෂා කියන ඒවා සරල කැල්කියුලේටර්ස් අපි කියනවා ගණක යන්ත්‍ර විදිහට කලකිනවා කියලා. ඒ කියන්නේ මේවට ගණිත කර්ම කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ ගැටලු නිරාකරණය කරන්න යනකොට මුලින්ම අපි ගැටලුවේ තියෙන හඳුන්වන මොනවද කියලා හඳුනගෙන ඉන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපිට මුලින්ම කතා කරන්න වෙනවා Python වල තියෙන හඳුන්වන කියන්නේ මොනවද කියලා. අපි කියනවා මේවට Python identifiers කියලා. Python identifiers අපි කියන්නේ සිංහලෙන් Python හඳුන්වන කියලා. එතකොට ළමයි මේ හඳුන්වන කියන දේවල් අපි යම්කිසි වැඩසටහන ඒ කියන්නේ පරිගණකයේ Python වැඩසටහනකට යම්කිසි අගයක් ආදානය කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ ආදානය කරන අගය හඳුන්වන්න නමක් පාවිච්චි කරනවා. එතකොට ඔයාලා පන්තියට එනවා නම් ඔයාලා පන්තියට අඳුරගන්න තමයි නමක් දාලා තියෙන්නේ. නික්නේම් එක හරි එකම නම තියෙන එක්කෙනා නික්නේම් එක හරි ඔය විදිහට Python ප්‍රෝග්‍රෑම් වල ඒ වෙනසටහනේ දාලා තියෙන ආදාන හඳුන ගන්න අපි නමක් පාවිච්චි කරනවා. ඒ නමක තමයි අපි කියන්නේ හඳුන්වනවා කියලා. එතකොට මේ ආදානය කරන අගයන් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොවෙනස්ව පවතින්න පුළුවන්. හරි. ඒ වගේ වැඩසටහන තුළදී වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සමහර අගයන් තියෙනවා වෙලාවෙන් වෙලාවට අගය වෙනස් වෙනවා. අන්න ඒ විදිහට හඳුන්වන්න තියෙන්න පුළුවන්. එතකොට ළමයි හඳුන්වන පවතිය හැකි ආකාර දෙකක් තියෙනවා. හරි. හඳුන්වන පැවතිය හැකි ආකාර දෙකක් තියෙනවා. මේ ආකාර දෙකට අපි ලස්සන නම් දෙකකුත් කියනවා. හරි. ඔයාලා මේවා දන්නවා. අපි කියනවා එකක් විචල්යක් කියලා. ඉංග්‍රීසියෙන් වේරියබල් කියලා කියනවා. විචල්යක් වේරියබල් එක. ළමයි විචල්යක් වේරියබල් එකක් කියලා කියන්නේ මේ Python වැඩසටහනට එහෙමත් නැත්නම් පරිගණක වැඩසටහනට අපි ආදානය කරන අගය හඳුන්වලා දෙන්න යන අගය වෙනස් වෙනවා කියන්නේ විචල්්‍යය කියන්නේ වෙනස් වෙනවා නේ අද බලන අගය නෙමේ හෙට තියෙන්නේ හරි දැන් මේ ආදානය කරන තියෙන අගය නෙමේ තවත් වෙලාවක තියෙන්නේ අන්න ඒ විදිහට ආදානය කරන අගය හඳුන්වනේ තියෙන අගය නිතර වෙනස් වෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ විචල්්‍යයක් කියලා හරි එතකොට ඔයාලා නෝට් එක දාගන්න විචල්්‍යයක් කියලා කියන්නේ ආදානය කරන අගය නිතර වෙනස් වෙනවා නම් ඒකට විචල්්‍යයක් කියනවා කියලා. හරි. ඊට පස්සේ ළමයි දෙවෙනි එක අපි කියනවා නියතයක් කියලා. නියතයක්. අපි කියනවා ඉංග්‍රීසියෙන් constant එකක් කියලා. අපි පරිගණක වැඩසටහන ආදානය කරන අගය වෙනස් වෙන්නේ නැත්තම් ඒක ඒ විදිහටම තියෙනවා නම් අන්න නියතයක්. හරි. constant එක. හරි. එතකොට මෙන්න මේ විදිහට Python identifiers එහෙම නැත්නම් Python හඳුන්වන ආකාර දෙකකින් තියෙන්න පුළුවන්. එතකොට කතා කරමු විචල්්‍යයක් කියලා කියන්නේ මොකක්ද? මේ ආදාන හඳුන්වනේ අගය නිතර වෙනස් වෙනවා නම් ඒක ඇවිල්ලා විචල්්‍යයක්. හඳුන්වනේ අගය නොවෙනස්ව පවතිනවා නම් අන්න ඒක ඇවිල්ලා අපි කියනවා මොකක් කියලාද? නියතයක් කියලා. හරි. එහෙනම් ඔන්න ඒ දෙකේ වෙනස අඳුරගත්තා. එහෙනම් යමු ළමයි මේ හඳුන්වනයක් හඳුන්වන්නේ කොහොමද කියලා හඳුන්වන්නේ. හරි. මේ දෙක තමයි Python වල හඳුන්වන වල තියෙන ආකාර දෙක. දැන් අපි කතා කරන්න යන්නේ Python හඳුන්වන නම් කරන ආකාරය කොහොමද කියලා. හරි. එතකොට අපිට කැමති විදිහට ළමයි Python හඳුන්වනේම හඳුන්වීමේ හැකියාව තියෙනවා. හරි. Python හඳුන්වන අපිට කැමති විදිහට හඳුන්වන්න ලැබෙනවා. එතකොට Python Python හඳුන්වන වලට අපි සාමාන්‍යයෙන් ආරම්භක ඒ කියන්නේ අපි නිකන් නමක්නේ දෙන්න යන්නේ. මේ නමක් දෙන්න යද්දී කොයිම වෙලාවකවත් අපිට ඉලක්කමකින් ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ 1 2 3 4 5 වගේ අගයන් වලින් ආරම්භ වීමේ හැකියාවක් නැහැ. හරි. ඒ නිසා අපි කියනවා මුලින්ම මෙන්න මේ හඳුන්වනයක් නම් කරනවා නම් එයා ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ
ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ යටිහිර යටිහිර කියලා කියන්නේ ළමයි ඇන්ඩර්ස්කෝර් එක. ඔයාලා දැකලා තියෙනවනේ මේක මෙන්න මේ විදිහට අර මැදින් ගහන ඉර නෙමේ. අකුරත් පටන් ගන්න යටින් මේ විදිහට දැන් හිතමු මෙන්න මෙහෙම ගහන ඩෑෂ් එක නෙමේ මේ කියන්නේ මම. මෙන්න මේ විදිහට යටින් පටන් ගන්න එකට අන්න මේ වගේ එකකට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් යටිහිර කියලා. හරි. එතකොට ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ යටිහිර භාවිත කරලා මොනවාම හරි හඳුන්වනයක් නම් කරන්න පටන් ගන්න පුළුවන්. හරි. ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ යටිහිර භාවිත කරලා තමා පළවෙනි කැරක්ටර් එක තියෙන්න පුළුවන් වෙනවා. පළමු එහෙම ලියමු. පළමු අගය එහෙම ලියන්න. හරි. පළමු අගය ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ යටිහිරකින් ආරම්භ විය යුතුමයි. ඊළඟට හිස්තැන් පැවතිය නොහැකි ළමයි. මෙයාලා හඳුන්වන ලියන්න යද්දී හිස්තැන් පැවතිය නොහැකි. හිස්තැන් පැවතිය නොහැකි. හිස්තැන් තියෙන්න බෑ. දැන් අපි හිතමු ස්ටුඩන්ට් නේම් කියලා. ළමයෙක්ගේ නමක් තමා දෙන්න යන්නේ. එතකොට අපි මේ සාමාන්‍ය හඳුන්වන්නේ නම මෙන්න මේ විදිහට දානවා. බෑ. මෙහෙම හඳුන්වන්නේ නම විදිහට දාන්න බෑ. ඇයි මේ හඳුන්වන්නේ නම අතර හිස්තැනක් තියෙනවා. අපිට මේ හිස්තැන මේ වචන දෙකක් විදිහට තියෙනවා නම් මේක සමහර වෙලාවට අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ අන්ඩර්ස්කෝර් එකක් භාවිත කරලා සම්බන්ධ කරලා. ඒ කියන්නේ හිස්තැන තියන්නේ නැතුව තියෙන. සමහර වෙලාවට අපි සම්මතයක් විදිහට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා ස්ටුඩන්ට් දෙවෙනි වාක්‍යයක් වචනේ පටන් ගන්නකොට සාමාන්‍යයෙන් මේ විදිහට හිස්තැන තියන්නේ නැතුව කැපිටල් අකුරින් ලියලා ඔන්න ඔය විදිහට පාවිච්චි කරනවා. හරි. මතක තියෙන්න ඕනේ පළවෙනි අක්ෂරය ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ ඒක කැපිටල් වෙන්න පුළුවන් සිම්පල් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි අක්ෂරයකින් හෝ යටිහිර භාවිත කරලා තමයි පාවිච්චි කරලා පටන් ගන්නෙ. ඊට පස්සේ අතරමැදදී හිස්තැන් පැවතීමක් කරන්නේ මේ හිස්තැන් තියෙනවා. ඊට පස්සේ පළමු අක්ෂරය හැර. ඒ කියන්නේ මෙතන දැන් අපි ගත්ත පළමු අගය කියලා ගත්තේ. හරි. පළමු අගය හැර. පළමු අගය හැර. අනෙක් අනෙක් අගයන් සඳහා අනෙක් අංගයන් සඳහා ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. අන්න අවුලක් නෑ. හැබැයි අපි දන්නවා ඉලක්කම් භාවිත කරන්න බෑ මුල් අක්ෂරය විදියට. හරි. එතකොට දැන් උදාහරණයක් විදියට අපිට ඒ කියන්නේ ලියන්න පුළුවන් මෙන්න මේ විදියට STU1 ගැටලුවක් නෑනේ. ඉංග්‍රීසි අක්ෂරයකින් පටන් ගත්තා. ඉලක්කමකුත් දානවා. හරි. ස්ථාන පවතින්නේත් නෑ. එහෙනම් ඔන්න පළමු අක්ෂරය හැර වෙනත් අවස්ථාවකදී අපට ඉලක්කමක් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙදි සමහර අනුලක්ෂණ භාවිත කරන්න බෑ. අපි කියනවා ඔය ඇට ලකුණු, ඩල ලකුණු, ප්‍රශ්නාර්ථ ලකුණු, විරාම ලකුණු හරි. ඔය වගේ අනුලක්ෂණ භාවිත කිරීමේ හැකියාවක් මම යා රතු පාටින්ම දාගන්නවා. අනුලක්ෂණ භාවිත කිරීමේ හැකියාවක් නෑ කියන්නේ. ප්‍රශ්නාර්ථ ලකුණු ඊට පස්සේ මෙන්න මේ ඩොලර් මාක් හෑෂ් ලකුණු හරි. ඩෑෂ් ලකුණු විස්මයාර්ථී ලකුණු වැනි මෙන්න මේ වගේ අනුලක්ෂණ පැවතිය නොහැකි. වැනි අනුලක්ෂණ පැවතිය නොහැකි. මේ වගේ ඒවා තියෙන්න බෑ. ඊට පස්සේ ළමයි මීට අමතරව තවත් දෙයක් වෙනවා. මෙන්න මෙයා වගේ අපි කියන කේස් සෙන්සිටිව් කියලා මේකට. කේස් සෙන්සිටිව් කියලා කියන්නේ මේ අකුරු වල කැපිටල් සිම්පල් සැලකපුවාම ඒ වගේ කියවෙන්නේ අගයන් දෙකක් කියන එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට H කියලා ලියන අගය කොයිම වෙලාවෙවත් සමාන වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ලියන H කියන අගයට. හරි. මෙතන තියෙන කැපිටල් අගයක් මෙතන තියෙන සිම්පල් A අකුරක්. එතකොට මේ කැපිටල් A අකුරෙන් කියවෙන වෙන එක හඳුන්වන්නේ මේ සිම්පල් A වලින් කියලා කියන්නේ තවත් හඳුන්වනයක්. මේක ඇවිල්ලා හඳුන්වන එකක් නෙවෙයි හඳුන්වන දෙකක්. ඒ නිසා කොයිම වෙලාවෙත්
අපිට මේක හඳුන්වන දෙකක් විදිහට භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. එක හඳුන්වනයක් නෙමෙයි මේක කියන්නේ. හරි. හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට ඒකට අපි කියනවා කේස් සෙන්සිටිව් කියලා. අපි මේක ඉංග්‍රීසි භාෂාවේ අර එකිනෙකට කැපිටල් සිම්පල් කියන එකත් අගයන් දෙකක් විදිහටයි සලකන්නේ Python භාෂාවලට ආවට පස්සේ. හරි. ආ. එතකොට ළමයි ඔන්න දැන් අපි මේ වෙද්දි Python හඳුන්වනයක් හඳුන්වන්න පුළුවන් ආකාර කිහිපයක් කතා කරලා ඉවරයි. මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගෙන යන්නකෝ. Python හඳුන්වනයක් හඳුන්වද්දි ළමයි මුලින්ම අපි ආරම්භ වෙලා තියෙන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂරයකින් එහෙමත් නැත්නම් යටි ඉරකින්. හරි. ඊට පස්සේ දෙවෙනි එකට අපි කතා කරා හිස්තැන් තියෙන්න බෑ අතරමැදදී හිස්තැන් තියෙන්න බෑ හඳුන්වන එකේදී එහෙම වුණොත් ඒක ඇවිල්ලා error එකක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකට කතා කරා අපිට පළමු අක්ෂරය හැර පළමු වගේ හැර වෙනත් ඕනෑම තැනකදී අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. ඊළඟ එක ළමයි අපි කතා කරන්නේ මොනවද? අමන අක්ෂර පෙන්වන්න බෑ. ඒ කිව්වේ ප්‍රශ්නාර්ථ ලකුණු, විස්මයාර්ථ ලකුණු වගේ හෑෂ් ලකුණු, ඩොලර් ලකුණු ඔය වගේ එක වගේ අනුලක්ෂණ කොයි වෙලාවෙත් Python හඳුන්වන එකට භාවිත කිරීමේ හැකියාවක් අපිට නැහැ. හරි. ඊළඟට ආවට පස්සේ අපි කතා කරා මොනවද තියෙන්න පුළුවන්? කේස් සෙන්සිටිව් කියලා කිව්වා. ඒ කියන්නේ කැපිටල් A අක්ෂරයට සහ සිම්පල් A අක්ෂරයට අපි අගයන් දෙකක් විදිහටයි සලකන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ විදිහට කැපිටල් H කියන කැපිටල් A අකුරින් පටන් ගන්න H කියලා ලියලා තියෙන එක කොයි වෙලාවවත් සමාන වෙන්නේ නැහැ සිම්පල් H කියලා මේ සිම්පල් A අකුරින් පටන් ගන්න තියෙන මේක හඳුන්වන දෙකක්. හරි. ඔන්න ඔය ටික කතා කරා. හරි. ඊට පස්සේ ළමයි අපිට කතා කරන්න තියෙනවා Python වල ඇවරුණු වචන කියලා දෙයක්. හරි. Python වල ඇවරුණු වචන අපි කියනවා reserved words කියලා. හරි. reserved words. මෙන්න මේ reserved words කියන ඒවා ළමයි අපිට භාවිත කිරීමේ හැකියාවක් නැහැ Python හඳුන්වනයක් තුල. හරි. reserved words භාවිත කරන්න බෑ. එතකොට මෙයාලා Python වල හඳුන්වන විදිහට ගන්න බෑ. Python වලදී මේ වාක්‍යන වලට වෙනම අගයක් තියෙනවා. අපිට අගයන් දෙන්න බෑ. හරි. ඒකයි ඒ ඇවුරුණු වචන කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඇවුරුණු වචන කතා කරන්න ආවට පස්සේ ඇවුරුණු වචන ගොඩාක් තියෙනවා. මේ ගොඩාක් තියෙන වචන ටික වලදී සාමාන්‍යයෙන් සරලව චූටි චූටි දේවල් ටික මතක තියෙන්න ඕනේ. හරි. මම ඇවුරුණු වචන ටික ඉක්මනට දාගෙන යන්නම්. මෙන්න මේවා තමයි සාමාන්‍යයෙන් අපි ඇවුරුණු වචන විදියට සලකන්නේ. හරි. හරි. මෙන්න මේ වගේවත් තමයි අපි සාමාන්‍යයෙන් Python වල අගුරුම වචන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අගුරුම වචනයක් කොයිම වෙලාවෙවත් අපිට Python හඳුන්වනයක් හඳුන්වද්දී භාවිත කරන්න බෑ. හරි. ඔන්න හඳුන්වන නම් කරන ආකාරය අපි කතා කරා. පොඩ්ඩක් මතක් කරගෙන හරි. Python හඳුන්වනයක් අපි හඳුන්වනවා නම් මුලින්ම ආරම්භ වෙලා තියෙන්න ඕනේ කාගෙන්ද? ඉංග්‍රීසි අක්ෂරයකින් එහෙමත් නැත්නම් අන්ඩර්ස්කෝර් එකකින් නේ. දැන් මේ වීඩියෝ එකේ කතා කරනකොට ඔයාලා කියන්න ඕනේ හරි. එහෙම තමයි පාඩම් කරගෙන යන්නේ. හරි. මාස 4කින් තියෙන තාම. හරි. ඔන්න එතකොට ඉංග්‍රීසි අක්ෂරයකින් පටන් ගත්තා අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගත්තා. ඊට පස්සේ අතරමැදදී අපිට හිස්තැන් තියන්න බෑ ස්පේස් තියෙන්න බෑ. ඊට පස්සේ අපි කතා කරා පළමු අක්ෂරය හැර වෙනත් ඕනෙම තැනකදී අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්? ඉලක්කම් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ එකට කතා කරා ප්‍රශ්නාර්ථ ලකුණු, විස්මයාර්ථ ලකුණු, බෙදීමේ ලකුණු හරි ඔය වගේ අනුලක්ෂණ පෙන්වන්න පුළුවන් කැරක්ටර්ස් අපි
හඳුන්වා දීමේදී භාවිත කරන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරමු කේස් සෙන්සිටිව් කියලා. ඒ කියන්නේ සිම්පල් A අක්ෂරයට සහ කැපිටල් A අක්ෂරය කියලා කියන්නේ අගයන් දෙකක් හඳුන්වන දෙකක් විදිහට තමයි හඳුන්වන්නේ මොන වගේද? Python භාෂාවේදී. හරි. ඊට පස්සේ අපි කතා කරමු resolve blocks කියලා ඇඹුරු වචන කියලා කියනවා. ඒ කියන්නේ Python භාෂාවලදී අපි මේවා හඳුන්වන්න කලින් Python භාෂාව විසින් මේවා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වචන අපිට නැවතත් භාවිත කිරීමේ හැකියාව නැහැ හඳුන්වන විදිහට. ඒ නිසා ඇඹුරු වචන භාවිත කරන්න බෑ කොයි වෙලාවෙවත් හඳුන්වනයක් නම් කරද්දී. හරි. ඔන්න එහෙනම් හඳුන්වන නම් කරලා ඉවරයි. ඔන්න හඳුන්වන කියන්නේ මොනවද කියලා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් යන් අපි ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටසේදී අපිට තියෙන්නේ Python වල අගයන් තියෙන්න පුළුවන් කොයි විදිහටද කියලා කතා කරමු. Python වල අගයන් පැවතිය හැක්කේ කොයි අයුරින්ද කියලා කතා කරමු. අපි දන්නවා නම් Python වල දත්ත ප්‍රරූප කිහිපයක් තියෙනවා. දත්ත පවතින්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. මේ ආකාර ටික තමයි අපි මේ කතා කරන්න යන්නේ. අපි කියනවා මේ වගේ data types කියලා. හරි. ඒකට සාමාන්‍යයෙන් Python වල data types ගැන කතා කරන්න ආපුවාම data types අපි කියනවා දත්ත ප්‍රරූප. data types තියෙන්න පුළුවන් එකක් integer. integer කියලා කියන්නේ ධන හෝ ඍණ සංඛ්‍යා වලට තමයි අපි කියන්නේ පූර්ණ සංඛ්‍යා. ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා වලට තමයි අපි කියන්නේ integers කියලා. හරි. ඒ කියන්නේ 5, 10, ඍණ 5, ඍණ 6 ඔය විදිහට දශමයේ අගයන් නැතුව පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වලට තමයි අපි කියන්නේ integers කියලා. ඊළඟට දෙවෙනියට කතා කරමු float. අපි කියනවා float කියලා කියන්නේ ධන හෝ ඍණ දශමයේ සංඛ්‍යා කියලා. ධන හෝ ඍණ දශමයේ සංඛ්‍යා. ධන හෝ ඍණ දශමයේ සංඛ්‍යා. ඊළඟට තමයි අපිට බූලියන් අගයන් තියෙන බූලියානු අගයන්. හරි. බූලියානු අගයන්. එතකොට අපි දන්නවා බූලියන් අගයන් වලදී තියෙන්නේ true, false ඔන්න ඔය වගේ දේවල්. හරි. true false විතරයි. හරි. බූලියානු අගයන් දෙකයි තියෙන්නේ. true false. මේවා තමයි අපි එතකොට හඳුන්වන්නේ Python වල තියෙන දත්ත ප්‍රරූප දත්ත ආකාර විදිහට. හරි. එහෙනම් මෙන්න මේ ඊළඟට අපිට තියෙන්නේ එතකොට මෙන්න මේ දත්ත ප්‍රරූප වලින් ඒ කියන්නේ මෙන්න මේ මොනවාම හරි Python ක්‍රම ලේඛනයට මොනවාම හරි දෙයක් ආදානය කරනවා නම් ඒ ආදානය කරන තියෙන අගයන් ඉන්ටිජර් එකක් වෙන්න ඕනේ, ෆ්ලෝට් එකක් වෙන්න ඕනේ, බූලියන් අගයක් වෙන්න ඕනේ. ඔය අගයක්. හරි. අපි ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් අගයක් ආදානය කරනවා. ඒ අගයට අපි කියනවා 5යි. අගය 5. හරි. එතකොට අපි දන්නවා මේ අගය 5 කියලා කියන්නේ දැන් අගයක් විදිහට ආදානය කරලා තියෙන්නේ ඉන්ටිජර් එක නේ. පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. මේ පූර්ණ සංඛ්‍යාත්මක අගයට හඳුනා ගන්න අවශ්‍යයි දැන් අපිට. මේ විදිහට පූර්ණ සංඛ්‍යාත්මකයේ අගය හඳුන්වන්න නම් අපි දන්නවා මෙයාට දෙන්න ඕනේ හඳුන්වන එක නමක්. හඳුන්වන එක නමක් දෙන්න. එතකොට අපි දන්නවා හඳුන්වන එක නමක් දෙන්න නම් අර අපි ඉස්සෙල්ලා කතා කරපු නීති පහෙන් හරියන නම ඕනම නමක් මෙයාට දෙන්න පුළුවන්. හරි. මම මෙයාට දෙනවා x කියලා. හරි. හරි. ගැටලුවක් නෑනේ. ඉංග්‍රීසි අක්ෂරයකින් පටන් අරන් තියෙනවානේ. එතකොට අපි දන්නවා හඳුන්වන එකට කොච්චර අකුරු ප්‍රමාණයක් තියෙන්න ඕනේද එහෙම එකක් නෑ. එක අකුරක් තිබ්බත් ඒක හඳුන්වන්නේ. හරි. ඔන්න x කියන අගයක් පාවිච්චි කරලා තියෙනවා. x වල අගය අපි 5ට සමාන කරලා තියෙනවා. හරි. අපි කියනවා මේ විදිහට x වල අගය 5ට සමාන කිරීම කියන්නේ හඳුන්වනයකට අගයක් පැවරීම කියලා. හඳුන්වනයකට අගය පැවරීමක් කරලා තියෙන්නේ. මේ විදිහට අගය පැවරීමක් කළ දෙන. ඒ කියන්නේ x වල අගය 5ට සමාන කරලා x වල අගය 5ට සමාන කරලා කියන්නේ x කියන විචල්‍ය එහෙමත් නැත්නම් x කියන හඳුන්වනය 5 කියන අගයට සමාන කරලා. හරි.
පවරලා සමාන කරනලත් කියනවට වඩා පවරලා කියලා කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පරිගණකයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යද්දී මතකයෙන් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අපිට ඉල්ලගන්න. එහේ මතකයේ ඉඩ ප්‍රමාණය ඉල්ල ගැනීම කරන්නේ ඒ කියන්නේ x කියලා විචල්යක් හදපු ගමන් x කියන හඳුන්වනයක් හඳුනපු ගමන් ඒ x කියන අගය තැන්පත් කර ගැනීම සඳහා ඉඩ අවකාශය මතකයෙන් අපි ලබා ගන්නවා. හරි. එතකොට ඔන්න x කියන විචල්‍යයට අගයක් පවරලා තියෙනවා කීය කියලාද? 5 කියලා. හරි. ඊට පස්සේ මම මේ x කියන අගය පහළට එද්දී දෙවෙනි ලයින් එක මේ හරි. අගේ 6 විදියට පැවරීමක් සිද්ධ කරලා තියෙනවා. දක්වද? දැන් අන්තිමේට අපි දන්නවා දැන් Python කියලා කියන්නේ line by line execute වෙන එකක්. දැන් x වල අගය කීයද කියලා ඇහුවොත් දැන් x වල අගය කීයද වෙන්නේ? 6. ඇයි? ඉස්සෙල්ලාම x වල අගය පවරලා තියෙන 5ට පස්සේ 6 දක්වා ඒක වෙනස් වෙලා තියෙනවා. හරි. අන්න අගය වෙනස් වීම කියනවා. හරි. දැන් එතකොට හිතමු සාමාන්‍ය ළමයෙක්ගේ ලකුණු ආදානය කිරීමක් කරා කියලා. එතකොට සාමාන්‍යයෙන් ආදානය කරන අගය අර අපිට පැහැදිලිව අඳුර ගන්න ඕන නම් අපිට x ඔය වගේ දාන්න නැතුව සාමාන්‍යයෙන් අපිට මාක්ස් ලකුණු කියලා වගේ අගයක් පාවිච්චි කරන්න පුළුවන් හඳුන්වනයක් පාවිච්චි කරන්න පුළුවන්. ළමයාගේ ලකුණු නිතර නිතර වෙනස් වෙනවා නම් ඒක විචල්්‍ය. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා නියත අගයන් විදිහට දැන් අපි 5 කියලා හිතමු ගණන් වල. එතකොට අපි දන්නවා 22 බෙදීම 7. එයා 5. මෙයා විචල්්‍යයක් නෙමෙයි මොකද්ද? නියත පදයක්. හරි. මේක නියත පදයක්. ඔන්න ඔය විදිහට ඕනම හඳුන්වනයකට අපිට අගය පැවරීමක් සිද්ධ කරන්න පුළුවන්. මේ විදිහට අගය පැවරීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අයියේ. එක් විචල්‍යයක් හදනවා එක විචල්‍යයකට එක අගයක් පවත්වලා තියෙනවා. හරි. මේ විදිහට අගයන් පැවරීම කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම ළමයි තියෙනවා. ඉතින් මේ අගයන් පැවරීම කරන්න පුළුවන් ආකාර ටික දැන් පොඩ්ඩක් කතා කරලා ඉමු. හරි. සාමාන්‍යයෙන් අපි මෙතන ඉඳන් එක විචල්‍යයයි හදලා තියෙන්නේ එක විචල්‍යයකට අගයක් එක අගයක් පැවරීමක් කරලා තියෙනවා. අපි සමහර වෙලාවට විචල්‍යයන් දෙකක් මේ විදිහට හැදුවොත් AB හරි කමාවක් දාලා තමයි ඊළඟ විචල්‍ය වෙන් කරලා තියෙන්නේ. මෙයාට අගයක් පැවරීමක් කරොත් ළමයි අපි විචල්‍යයන් දෙකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අගයන් දෙකකුත් දාන්නම ඕනේ. හරි. එතකොට මේකෙදි A වලගේ 1යි B වලගේ 1යි කියලා තමයි අපි හඳුන්වන්නේ. හරි. ඔන්න විචල්‍යයන් දෙකක් එකපාර හදලා එකම ලයින් එකේ විචල්‍යයන් දෙකක් හදලා ඒ විචල්‍යයන් දෙකට අගයන් දෙකක්ම පැවරීම කරනවා. හරි. ඊළඟට අපිට තව පුළුවන් ළමයි මෙන්න මේ විදිහට A කියන අගය B කියන විචල්‍යයට සමාන කරලා එයාගේ අගය 1යි කියලා කියනවා. මේ වෙලාවේදී මේ A කියන අගයේ අගය A කියන විචල්‍යයේ අගයත් 1යි. මේ B කියන අගයේ විචල්‍ය B කියන විචල්‍යයේ අගයත් 1යි. හරි. එතකොට A වල අගයයි B වල අගයයි A කියන විචල්‍ය දෙකේම අගයන් එකට සමාන කරලා තියෙනවා. එතකොට එක අගයක් විචල්‍යයන් දෙකටම සමාන කිරීමක් තමයි මෙතනදී කරලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට තවත් විචල්‍යයක් මෙන්න මේ විදිහට හඳුන්වලා දීලා තිබ්බොත් B කියලා දාලා එයා 1 කියන අගයට සමාන කිරීමක් කරලා තිබ්බොත් හරි. අන්න මෙතනදී පොඩි ගැටලුවක් එනවා ළමයි. පොඩි නෙමෙයි ලොකු ගැටලුවක්. මෙයා මේ විදිහට සමාන කිරීමේ හැකියාවක් අපිට කොහෙන්වත් නැහැ. හරි. මේක වැරදි විචල්යකට අගයන් පැවරීමක්. එතකොට අපි අගයක් පවරනවා නම් ළමයි විචල්‍යයන් දෙකක් තියෙනවා නම් අගයන් දෙකක්ම පැවතිය යුතුයි. ක්‍රමාව භාවිතා කරලා මේ විදිහට අගයන් වෙන් කරනවා නම් මේ විදිහටම තිබිය යුතුයි. එහෙමත් නැත්නම් සමාන කිරීම භාවිතා කරලා මෙන්න මේ විදිහට අගයන් පැවරීමක් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. හරි. ඔන්න අපි දැන් විචල්යන්ට අගය පැවරීමක් සිද්ධ කරා. එතකොට මේ වීඩියෝ එකේදී අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා අගයන් පැවරීම ඊට පස්සේ හඳුන්වන කියන්නේ මොනවද? භාෂා පරිවර්තක කියන්නේ මොනවද? ඔන්න ඕවා ටික දැන් කතා කරලා තියෙනවා. පොඩි වීඩියෝ එකක් විදිහට තමයි ඉවර කරන්න හදන්නේ මේ. මෙතනින් එහාට Python වල ඉතුරු කර්ණ හරි Python programming ඒ කියන්නේ පටන් ගන්නකොට practicals අපි පටන් ගන්න යනවා. එතකොට ওই practicals ටික මම මෙතනදී කතා කරන්න හදන්නේ නැහැ. ඒකදී ඉදිරියේදී live class එකක් විදිහටම අපි කතා කරමු. මොකද recording එකකට වඩා live class එකක් තිබ්බොත් හොඳයි කියලා මට හිතුන නිසා. හරි. ඉතින් මේ ටික නම් හොඳට මතක තියෙන්න ඕනේ. හරි මේ අගයන් පැවරීම හඳුන්වන්නේ කොහොමද කියන එක. හරි.
භාෂා පරිවර්තක මොනවද කියන එක එහෙම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක මේ වීඩියෝ එකෙන් හොඳටම ලැබුණා කියලා මම දන්නවා ක්ලාස් එකකටත් වඩා. හරි. එහෙනම් අපි ලයිව් ක්ලාස් එකේ හම්බෙමු. වීඩියෝ එක දන්න කෙනෙක්ට ෂෙයාර් කරන්න. ක්ලාස් එක ගැන දන්න කෙනෙක්ට කියන්න. අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු. හරි. එහෙනම් ඉතින්